ඔස්ටියෝ ආතරයිටිස් කියන්නේ පුද්ගලයෙක්ට වේදනාකාරී අත්දැකීමක්. ඔස්ටියෝ ආතරයිටිස් වලදී සිද්ධ වෙන්නේ නිරෝගී සන්ධිවල දකින්නට ලැබෙන සන්ධි අතර තියෙන කාටිලේජ් වයසට යාම ඒ වගේම සන්ධිය මගින් කරන කාර්ය ප්‍රමාණය සන්ධියට දරා ගන්න බැරි වීම වගේ සාධක නිසා සන්ධිය ගෙවී යාමට ලක් වෙලා ප්‍රදාහයට ලක් වෙනවයි කියන සරල පැහැදිලි කිරීම තමයි සාමාන්‍ය ජන සමාජයේ පවතින මතය. හැබැයි ඔස්ටියෝ ආතරයිටිස් කියන්නේ ඊට වඩා එහා ගිය දෙයක්. 2024 අවුරුද්දේ පළවුණු මේ පරීක්ෂණ පත්‍රිකාවට අනුව ඔස්ටියෝ ආතරයිටිස් කියන්නේ සන්ධිය හානිවීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඔස්ටියෝ ආතරයිටිස් කියලා කියන්නේ මුළු ශරීරයටම බලපාන ස්ථූලතාවය, දියවැඩියාව, අධික කොලෙස්ටරෝල් ඇතිවීම වගේ විවිධාකාර අහිතකර තත්ත්වයන් වල බලපෑම නිසා ඇතිවන තත්ත්වයක්. මේ අනුව වයසට යාමත් එක්ක ඔස්ටියෝ ආතරයිටිස් ඇතිවීම වළක්වා ගන්න හොඳම විදිහ තමයි නිතර ව්‍යායාම කරමින් ක්‍රියාශීලී දිවියක් ගත කිරීමත් සෞඛ්‍ය සම්පන්නව ආහාර ගැනීමත් වගේ හොඳ සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීම කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. දැනටමත් ඔස්ටියෝ ආතරයිටිස් තියෙන කෙනෙක් නම් සන්ධිය ඉලක්ක කරගත්තු විශේෂ ව්‍යායාම මගින් අපිට ඔස්ටියෝ ආතරයිටිස් හොඳ අතර හරව ගන්න පුළුවන්. මෙතනදී කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැනටමත් හානි වෙලා තියෙන සන්ධියක් තවදුරටත් වැඩ කරවලා ව්‍යායාම කිරීම මගින් සන්ධිය තවත් හානි වෙන්න ඉඩ තියෙනව නේද කියලා. මේ ප්‍රශ්නෙට උත්තරය මීයන් වගේ සත්වයන් යොදාගෙන කරපු පරීක්ෂණ වලින් යෝජනා වෙලා තියෙනවා. සන්ධියට කරන ව්‍යායාම මගින් මාංශ පේශිවල හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම, සන්ධියට දරාගත හැකි බර ප්‍රමාණය වැඩි කිරීම කරන්න අපිට පුළුවන්. ඒ මගින් සන්ධියට දරා ගන්න පුළුවන් කාර්ය ප්‍රමාණය වැඩි කරගන්න අපිට පුළුවන්කම තියෙනවා.